إن الحمد لله نحمده ونستعينه ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلله فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا أما بعد فقد قال الله تعالى في القرآن الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والذين كذبوا بآياتنا واستكبروا عنها أولئك أصحاب النار هم فيها خالدون صدق الله العليم وقال النبي صلى الله عليه وسلم لا يدخل الجنة من كان في قلبه مثقال خردل من كبر وكما قال صلى الله عليه وسلم. සියලු ප්‍රශංසා මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාට මැති වේවා. සලාතය හා සලාමය මුළු විශ්වයටම රහමතයක් ලෙසත් මුළු මිනිස්සුන් හතියටම යහමඟ පෙන්වීමටත් අල්ලාහ් රබ්බුල් ඉස්සත් ජල්ල ජලාලුහු විසින් යවනු ලැබූ අවසාන වක්තරු මුහම්මද් මුස්තෆා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හටත් ඔහු පිළිපැද්දා වූ අනුගාමිකයන් වන සහාබාවරුන් තාබිඋන් වරුන් තබඋත් තාබියින් වරුන් ඛියාමත් දින දක්වා පැමිණෙනා වූ මුස්ලිම් වරුන් මුමින් වරුන් සියල්ලන්ට මෙති වේවා. ගෞරවනීය මුස්ලිම් සහෝදරවරුනි, අල්ලාහ් රබ්බුල් ඉස්සත් ජල්ල ජලාලුහු කිනම් දේවල් අපට අනකර තිබෙනවාද, හලාල් කර තිබෙනවාද, ඒ දේවල් පමණක් අපගේ ජීවිතය හා සම්බන්ධ කරගන්නා ලෙසත් කිනම් දේවල් වලින් වැළකී සිටින ලෙස කියා තිබෙනවාද, හරාම් කර තිබෙනවාද, ඒ දේවල් වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස මුලින්ම මාහට හා පසු ඔබට මම උපදෙස් දෙන්නෙමි. ගෞරවනීය මුස්ලිම් සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා අපගේ ජීවිතයේ අල්ලාහ් තාලාගේ තෘප්තිය ලබා ගැනීම සඳහා, අල්ලාහ් තාලාට සමීප වීම සඳහා අල්ලාහ් තාලා බොහෝ අවස්ථාවන් අපිට ලබා දීලා තියෙනවා. නොඑක් ආකාරයේ අවස්ථාවන්, එකක් දෙකක් නෙමෙයි, නොඑක් ආකාරයේ විවිධාකාර අවස්ථාවන් අපිට ලබා දීලා තියෙනවා. මුළු පැය 24 පුරාම ඕනෑම අවස්ථාවක අල්ලාහ් තාලාත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්, අල්ලාහ් තාලාගේ තෘප්තිය ලබා ගන්න පුළුවන් ආකාරයේ ජීවිතයක් අල්ලාහ් තාලා අපිට ලබා දීලා තියෙනවා. අපිට කොයි මොහොතේ වුණත් සාමාන්‍යයෙන් නිදා ගන්න මොහොත කියලා කියන්නේ අපේ බුද්ධිය අපෙන් ඉවත් වෙන අවස්ථාවක්. ඒ කියන්නේ කවුරුත් දන්නේ නැහැ නිදාගත්තට පස්සේ අපිට මොනවා වෙනවද කියලාවත් දන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අපි නිින්දේ තමයි ඉන්නේ. අපේ බුද්ධිය අපිට අපේ පාලනය යටතේ නැහැ. ඒ අවස්ථාවේදී අල්ලාහ් තාලාගේ තෘප්තිය ලබා ගන්න පුළුවන් විදිහට අල්ලාහ් තාලා සලස්මක් අපිට ලබා දීලා තියෙනවා. එයා නිින්දට යන්න යෑමට පෙර මේ දුආවන් පාරායනා කරගන්න, මේ ආයතයන් පාරායනා කරගන්න, මේ zikරයන් කරගන්න ඔබ නිින්දට ගියත් මුළු රාත්‍රිය පුරාම ඔබ ඉබාදත් කරා හා සමාන කුසල් ඔබට ලැබෙනවා කියලා හදීසයන් වල සඳහන් වෙලා තියෙනවා. කොච්චර ලොකු අවස්ථාවක්ද? අපිටම දන්නේ නැහැ අපි කවුද කියලා ඒ වෙලාවේ. අපිටම දන්නේ නැහැ අපි මොකද්ද කරන්නේ කියලා ඒ වෙලාවේ. ඒ අවස්ථාවේදීත් අපි ඉන්නේ කාත් එක්කද? අල්ලාහ් තාලාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් අපි දන්නවා පල්ලියක් ඇතුලේ ඉබාදත් කරන්න පුළුවන්, ගෙදර ඇතුලේ ඉබාදත් කරන්න පුළුවන්, පාරේ යනකොට මොනවා හරි ඉබාදතයක් කරන්න පුළුවන්. නමුත් අපි වැසිකිළියට ගියොත් අපිට ඉබාදත් කරන්න පුළුවන්ද? අල්ලාහ් කියන වචනේවත් අපිට කියන්න බෑනේ. zikr එකක් කරන්න බෑනේ. හැබැයි ඒ වැසිකිළියේ ඉන්න අවස්ථාව ඒක අපිරිසුදු තැනක්.
එතෙන්දී අපිට අල්ලාහ් තාලා zikr කරන්න හෝ වෙන කුරාන ආයතයක් කියවීම හෝ කිසිම දෙයකට අපිට අනුමැතිය නැති වුණත් ඒ තුල ඉන්නකොටත් අල්ලාහ් තාලාගේ සම්බන්ධය අල්ලාහ් තාලාගේ තෘප්තිය ලැබෙන විදියට අපිට ඒ අවස්ථාව ගත කිරීමටත් අල්ලාහ් තාලා අපිට සැලසුම් කරලා දීලා තියෙනවා. අපි කරන්න ඕනේ දුආවන් පාරායනා කරගෙන අපි වැසිකිළියට ගියා නම් ඒ වැසිකිළියේ ඉන්න කාලය පුරාම අපි ඉබාදත් කරා හා සමාන අපි කුසල් හිමි වෙන අය බවට පත් වෙනවා. මේක කොච්චර ලොකු භාග්‍යයක්ද ගෞරවනීය සහෝදරවරුනි. වෙන කොහේද මේ වගේ අවස්ථාවන් තියෙන්නේ? වෙන කාටද මේ වගේ අවස්ථාවන් ලැබෙන්නේ? මුස්ලිම් වරුන් අපිට තමයි මේ වගේ අවස්ථාවන් ලැබිලා තියෙන්නේ. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලා අපි ගත්තනම් පැය 24 පුරාම අපිට අල්ලාහ් තාලාත් එක්ක සමීප වීමට අල්ලාහ් තාලාත් එක්ක අල්ලාහ් තාලාගේ තෘප්තිය ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මාෂා අල්ලාහ් අල්හම්දුලිල්ලාහ් අල්ලාහ් තාලා අපෙන් හුඟක් අයට ඒ වගේ අවස්ථාවන් වල ඉබාදතයන් කිරීමේ හැකියාවත් ඒ වගේම ඒ අවස්ථාවනුත් ලබා දීලා තියෙනවා. දවසකට 5 වේලක් නමදුම් කිරීම, තහජ්ජුද් වගේ අනිකුත් සුන්නත් වූ සලාතයන් ඉටු කිරීම වගේ, zikr කරනවා වගේ දේවල් වලින්, අනිත් අයට සදකාවන් දීම තුලින්, අනිත් අයගේ ප්‍රශ්න වලට අපි මැදිහත් වෙලා ඒ අයට හොඳ දේවල් කිරීම තුලින් අල්ලාහ් තාලාගේ තෘප්තිය ලැබෙන්න හුඟක් දොරටුත් තියෙනවා. ඒ වගේ දේවල් වල බොහෝ දේවල් වල අපිට නියැලීමට අල්ලාහ් තාලා සමහර වෙලාවට අවස්ථාවනුත් ලබා දීලා තියෙනවා. මේ තුලින් අපි අල්හම්දුලිල්ලාහ් අපේ දරජාවන් අපේ තත්වයන් අපි උසස් කරගෙන යනවා. හැබැයි ගෞරවනීය සහෝදරවරුනි, මම අද ජුම්මා මේ ඛුතුබා දේශනාවේ තෝරගත්තේ අපි ඉබාදත් කරලා ඉදිරියට යන එක ගැන කතා කරන්න නෙමෙයි. මෙච්චර අපිට ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. ඒ වගේම ඒ තුලින් අපි ඉදිරියටත් යනවා. හැබැයි ගෞරවනීය සහෝදරවරුනි, ඒ හම්බ කරන දේවල්, මේ ඔක්කොම හම්බ කරන දේවල් අපි උපයන දේවල්. මේ ලෝකයට නෙමෙයි, මරණින් මතු ලෝකයට අපි උපයන දේවල්, අපේ ස්වර්ගය ලබා ගැනීමට උපයන දේවල්, අල්ලාහ් තාලාගේ තෘප්තිය ලබා ගැනීමට උපයන දේවල්. මේ වගේ උපයන දේවල් කොහොමද අපි ආරක්ෂා කරන්නේ? අපි මේක ආරක්ෂා කරන්නේ කොහොමද? ඇයි මේක ආරක්ෂා කරන්න ඕනේ? ඇයි ඉතින් අපි ඉබාදත් කරා නම්, අපි කුසල් කරා නම් මේක ඉතින් අපිට ලියවිලා ඉවරයිනේ. ආයෙත් මොකද ආරක්ෂා කරන්න? නෑ ගෞරවනීය සහෝදරෝනි, ඒක ලියවිලා ඉවරයි. අපේ සමහර දේවල්, අපි කරන්නා වූ අපේ ශරීරයෙන් ඇතිවන්නා වූ සමහර දේවල් තුලින් අපි කරපු කුසල් විනාශ වෙන්නත් ඉඩ තියෙනවා. විනාශ වෙන්නත් ඉඩ තියෙනවා. අර කියනවානේ, කතාවකට කියනවා හිලක් තියෙන කලයක්, ඒක පැය 24 පුරාම ටැප් එක ඔන් කරලා අපි වතුර කලේ පුරවන්න ගියත් මේ පැත්තෙන් වතුර පිරෙයි, එහා පැත්තෙන් වතුර දුවයි. කිසිම දෙයක් ඉතිරි වෙන්න යන්නේ නැහැ. මේ වගේ අපි මෙහි ඉබාදත් කරනවා, අපි වෙහෙසටපත් වෙලා අපිට පුළුවන් විදියට අපේ ධනය වියදම් කරගෙන අරකද මේකද කියලා අපි වියදම් කර හැම දෙයකින්ම උත්සාහ කරලා අපි ඉබාදත් කරලා අපේ කුසල් පුරව ගන්නවා. මේ පැත්තෙන් ඒක විනාශ වෙන දේවල් අපේ ජීවිතය තුළ සිදු වෙනකොට නිකන් හිල් වෙච්ච කලයක වතුර පුරවනවා වගේ තමයි. මේ මොකුත් ඉතිරි වෙන්න යන්නේ නැහැ. උස්සගෙන යනකොට මේ අල්ලාහ් තාලා ඉදිරියේ ගෙනියනකොට මේවට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔක්කොම විනාශ වෙලා. ඒතකොට අපි කොච්චර අභාග්‍යවන්තයන්ද? දැන් මේකෙන් අපි බේරෙන්න ඕනේනේ. මෙච්චර අමාරුවෙන් කරන්නේ. කවුරුත් ඉබාදතයන් ලේසියෙන් කරන්නේ නැහැ. අපේ ශරීරයට, අපේ ශරීර අවයවයන් වලට ලේසි වුණාට අපේ හිත ඒකට ඉඩ දෙන්නේ නැහැ ෂයිතන්. දැන් අපි නිකන් කියමුකෝ, නිකන් උදාහරණයක් ගමු. සලාතයට පස්සේ හදීසියේ සඳහන් වෙලා තියෙනවා, සෑම පස් වේල සලාතයකටම පස්සේ කවුරුන් සුබ්හානල්ලාහ් 33ක්, අල්හම්දුලිල්ලාහ් 33ක්, අල්ලාහු අක්බර් 33ක්, ඔක්කොම 99යි. 100 සම්පූර්ණ කරගන්න ලා ඉලාහා ඉල්ලල්ලාහ් වහ්දහු ලා ශරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයින් කදීර් කියන මේ කලිමාව කවුරුන් කියනවාද? ඔහු මුහුදේ තියෙන පෙන, මුහුදේ රැල්ලෙන් පෙන නගිනවනේ, මුහුදේ රැල්ල පෙන තරම් පව් කරලා තිබ්බත් අල්ලාහ් තාලා සමා කරනවා.
ඒ කොච්චර ලොකු භාග්‍යයක්ද? මුහුදේ රැල්ල කොච්චරක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. මේ මං කියන්නේ ලංකාවේ මුහුදේ රැල්ල විතරක් නෙමෙයි. මුළු ලෝකයේ තියෙන මුහුදු වල රැල්ල, ඒ රැලි මුහුදු රැල්ලෙන් එන පෙන, එක පොඩි තැනක තියෙන මුහුදු රැල්ලේ එන පෙනම කොච්චර පෙන නගිනවද? පෙන බුබුලු නගිනවද? මුළු ලෝකයේ පුරාම තියෙන මුහුදු රැල්ලේ පෙන කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඒ තරම් පව් කරලා තිබ්බත් අල්ලාහ් තාලා සමා කරනවා. මොනා කරොත්ද? මේ පොඩි zikran මං හිතන්නේ විනාඩි ඒ කියන්නේ මිනිත්තුවක් යන්නෙත් නැතුව ඇති සමහර වෙලාවට. නැත්නම් මිනිත්තු දෙකක්. හරි මිනිත්තු 3ක් කියලා කියමුකෝ. මිනිත්තු 5ක් කියලා කියමුකෝ. කොච්චර ලේසිද? මේකට අපි සල්ලි වියදම් කරන්න ඕනේද? අපේ ශ්‍රමය වියදම් කරන්න ඕනේ. හරි අමාරුයි මේ zikr කරනකොට අපේ ඇඟපත ඔක්කොම අමාරුයි කියලා මොකක් හරි වෙහසක් තියනවාද? දාඩිය දාගෙන කරන්න ඕනේ. කිසිම දෙයක් නැහැ. කට හොල්ලන එක විතරයි. හැබැයි මෙච්චර ලේසි ඉබාදතයක් තුලින් මෙච්චර කුසල් තියෙනවා. හැබැයි මේකත් අපි මම ගැන කල්පනා කරලා බලමු. අනිත් අයව බලන්න ඕනේ නැහැ. මම ගැන කල්පනා කරලා බලමු. දවසකට 5 වතාවක් සලාතේදී මං කී පාරක් මේක කරනවාද? මේකත් මට කරන්න බැරි තරම් මගේ හිත ඉඩ දෙන්නේ නැති තරම් ෂයිතාන් මගේ හිත පාලනය කරගෙන ඉන්නවා. අවුනේ සහෝදරවනි, ඒක නිසා අල්ලාහ් තාලා අපිට ඉබාදතයන් කරන්න අවස්ථාවන් ලබා දීලා තියෙනවා. නමුත් ඒව කරන්නේ ලේසියෙන් නෙමෙයි. ලේසි විදියට තියෙයි, පේන්න ලේසි. නමුත් ඒක කරන්නේ ලොකු වෑයමක් ඇතුව. ගාක් ලොකු සටනක් කරගෙන ෂයිතාන්ත එක ලොකු සටනක් කරගෙන තමයි මේ වගේ ඉබාදත් කරන්නේ. මෙච්චර අමාරුවෙන් කරන ඉබාදතයන් වල කුසල් ටික අපි නිකරුණේ මේක විනාශ කරන එක කොච්චර ලොකු අභාග්‍යවන්ත දෙයක්ද? අපි හම්බ කරනවා, දාඩිය පෙරාගෙන හම්බ කරනවා, රෑ දවල් නොබලා හම්බ කරනවා, වැස්ස අවුව කියලා නොබලා හම්බ කරනවා. හම්බ කරලා ගන්න මුදල් ටික මම තියනවා, ඒ මුදල් ටික නිකම්ම විනාශ වෙලා යනවා නම් අපිට ඒක දරා ගන්න පුළුවන්ද? ඒක කොච්චර අපිට ලොකු වේදනාවක් දැනෙනවද? මෙන්න මේ වගේ තමයි ගෞරවනීය සහෝදරවරුනි අපි කරන ඉබාදතයන් නිකරුණේ විනාශ වෙලා ගියා නම්. ඒක නිසා ඉබාදතයන් නිකරුණේ විනාශ නොවෙන්න වග බලා ගැනීම අපි හැම දෙනාගේම අනිවාර්ය වූ කරුණක්. අපි බලන්න ඕනේ මම මෙච්චර ඉබාදත් කරා. අද මම තහජ්ජුද් සලාතේ කරා. ඊට පස්සේ දුආ කරා. ඉස්තිග්ෆාරයන් කරා. කුරාන් තිලාවත් කරා. ෆජර් සලාතේ කළා. ෆජර් සලාතෙන් පස්සේ zikරයන් කළා. මේ දේවල් කරා. මේවා කැල්කියුලේට් කරා නම් ගෞරවනීය සහෝදරවරුනි, මේවා වලට ලැබෙන කුසල් ටික කැල්කියුලේට් කරා නම් ඒවා අපේ ඔළුවටවත් වදින්නේ නැහැ. මේකට ලැබෙන කුසල් ඒ තරම් හම්බ කරලා තියෙනවා. නමුත් මේ ටික අපරාධ විනාශ වුණා නම් අපි කොච්චර අපි පවුනේ. අපේ භාෂාවෙන් කියනවා නම් අපි පවු. මෙච්චර වේස වෙලා අපි උපයලා ඒවා කිසිම දෙයක් අපිට ඉතුරුනේ නැත්තම්, ප්‍රයෝජනයක් නැත්තම් ඒකේ. ඒ නිසා ගෞරවනීය සහෝදරවරුනි, මේ වගේ විනාශ වෙන දේවල් මොකද්ද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒකෙන් විශේෂයෙන් ගෞරවනීය සහෝදරවරුනි අපේ කුසල් අපි කරන්නා වූ යහපත් ක්‍රියාවන් වල කුසල් විනාශ වෙන ආකාරයන් දෙකක් තියෙනවා. එකක් අපේ බාහිර ශරීරයේ එලිපිට දකින බාහිර අංග අවයවයන් වලින් සිදුවෙන පව් වලින් විනාශ වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ ශරීරයේ අභ්‍යන්තරයේ, ඒ කියන්නේ අපේ සිත තුලින් ඇතිවෙනා වූ පව් වලිනුත් අපේ ඉබාදතයන් විනාශ වෙන්න පුළුවන්. வெளிரங்கமான உடல்ல வெளிரங்கமான இந்த உறுப்புகள் மூலமாகவும் எங்களோட நன்மைகள் வீணாகிடும். நாங்கள் சம்பாதிச்ச நன்மைகள் வீணாகிடும். அதே போல எங்களோட அந்தரங்கம், உடலுடைய அந்தரங்கம் உள்ளத்தாலேயும் எங்களோட நன்மைகள் வீணாகலாம். அதனால நாங்க விளங்கி கொள்ளணும் எதனால கூடுதலான நன்மைகள் வீணாக போகுது. විශේෂයෙන් ගෞරවනීය සහෝදරවරුනි අපිට බාහිර අවයවයන් වලින් සිදුවෙන පව් අපිට පේනවා. ඒක නිසා පේන නිසා කවුරු හරි කාට හරි කියලා දෙන්නත් පුළුවන්. ඔයා මේක කරන්න එපා. මේක කරොත් මේක පවක්. මේක නිසා ඔයාගේ කුසල් ටික නැති වෙනවා, විනාශ වෙනවා. ඔයාට මේකට පව් ලැබෙනවා කියලා තව එක්කෙනෙක්ට කියලා දෙන්නත් පුළුවන්. කියලා නොදුන්නත් සමහර වෙලාවට අපිටම තේරෙන්න පුළුවන් අපි කරන දේවල් වලින්. හැබැයි ගෞරවනීය සහෝදරවරුනි භයානකම දේ අපේ හිත තුලින්, අපේ හදවත තුලින් සිදුවෙන සමහර පාප ක්‍රියාවන් අපිටම දන්නේ නැහැ ඒක සිදු වෙනවා කියලා. එහෙමම සිදු වුණත් අපි දන්නේ නැහැ ඒක
අපේ කුසල් විනාශ කරන තරම් ලොකු පවක් කියන එකවත් අපි තාම හිතලත් නැතුව ඇති. ඒක නිසා හදවතින් ඇතිවෙන පාපයන් වලින් මිදීම මේක අපි හුඟක් அவதானிய கல் யூஸ் பெத்தாக் உள்ளத்தாலங்களை நடக்கிற பாவங்களை பற்றி நாங்கள் விளங்க வச்சுக்கொள்வது ஆக முக்கியமாக நாங்கள் கவனம் செலுத்த வேண்டிய ஒரு விஷயம். ஏன்னா அது எங்களுக்கு விளங்குறது இல்லை. இமாமுனா கஸாலி ரஹ்மத்துல்லாஹி அலைஹி துமான் සඳහන් කරනවා කෙනෙකු හදවතින් කරන පාපයක් ශරීරයෙන් කරන පාපයන් ගණනාවකට වඩා දරුණුයි. හදවතින් කරන පාපයක් ශරීරයෙන් කරන්නා වූ පාපයන් ගණනාවකට වඩා දරුණුයි. අපි හදවතින් ඒ වගේම තමයි මේ හදවත කියලා කියන දෙයක් මේක ශරීරයේ තියෙන වටිනාම කොටසක්. අපේ හිත හදවත කියන එක ශරීරයේ තියෙන වටිනාම කොටසක්. ඒකනේ බලන්න කුසල් ලැබෙන. ඒ කියන්නේ අල්ලාහ් තාලාගේ පැත්තෙන් කියන වටිනාම දේවල් තියෙන්නේ හදවතේ තමයි. ඊමාන් කියන එක කොහෙද තියෙන්නේ? අල්ලාහ් තාලාගේ විශ්වාසය. ඉස්ලාමයේ බේසික්ම දේ, මූලිකම දේ. ඒක කොහෙද තියෙන්නේ? හදවතේ. ඊමාන් එක තියෙන්නේ මොලේ නෙමෙයි, මෙහෙ නෙමෙයි, හදවතේ. ඒක තමයි අල්ලාහ් තාලා කුරානයේ කියනවා වලම්මා යදඛුලිල් ඊමානු ෆී කුලූබිකුම්. ඔයගොල්ලන්ගේ හදවත් තුලට ඊමානය ඇතුළු වෙනකන් ඔයගොල්ලෝ මුමින් වරුන් වෙන්නේ නැහැ. හදවතේ ඊමානය ඇතුළු වෙන්න ඕනේ. ඊමානයේ තන කොයිද? හදවත. තක්වා අල්ලාහ් තාලාගේ බිය භක්තිය. අපි තුමාන් සඳහන් කළා අත්තක්වා හාහුනා තුන් පාරක් කිව්වා. තක්වා එක තියෙන්නේ මෙහෙ තමයි කියලා හදවත පෙන්නුවේ. ඒ වගේම ගෞරවනීය සහෝදරනි ඉඛලාස් කියන අල්ලාහ් තාලා වෙනුවෙන් විතරක් කරනවා කියන ඒ යහපත් ඒ චේතනාව තියෙන්නේ කොහේද? හදවත ඇතුලේ. අපි හැම ඉබාදතයක්ම කරනකොට අපි නියත් එකක් තියාගන්නවා. නියත් එකක්. සලාතය කරනකොට අපි උදාහරණයක් වශයෙන් ෆජර් සලාතේ රකාත් දෙකක් ඉටු කරනවා. ඒ වගේම ෆර්ල් සලාතේ රකාත් දෙකක් ඉටු කරනවා. සුන්නත් සලාතයත් රකාත් දෙකක් ඉටු කරනවා. දැන් මේකේ ෆජර් එකේ සුන්නත් එකට දෙන කුසල් ෆජර් එකේ ෆර්ල් එකට දෙන කුසල් දෙකටම අහස පොළොව තරම් විශාල වෙනසක් තියෙනවා. හැබැයි කරන ක්‍රියාවන් කොහොමද? කරන ක්‍රියාවන් ඒකෙත් සලාතයන් රකාත් දෙකක් කරනකොට මොන ක්‍රියාවන් කරනවාද? ඒකම තමයි සුන්නතේත් කරන්න ඕනේ. ෆර්ලේ මොනා කරනවද? ඒකම තමයි සුන්නතේ කරන්නේ. දැන් මේ දෙකේ කුසල් කොහෙන්ද? කෝක තියලාද විනිශ්චය කරන්නේ? තීරණය කරන්නේ? නියත් එක තියලා. මම කියනවා උසල්ලි ෆර්ල් කියලා ෆර්ල් එකට නියත් එක තියාගත්තා නම් ඒක ෆර්ල් එකේ කුසල් වලට ලැබෙනවා. මම සුන්නත් කියලා නියත් තියාගත්තා නම් ඒ කියන්නේ නියත් කියන චේතනාව ඒක කොහෙද තියෙන්නේ? ඒකත් කල්බෙක මේ හදවතේ තමයි තියෙන්නේ. මේ වගේ වටිනාම වූ දේවල් ගාක් දේවල් තියෙන්නේ මේ කල්බෙක මේ හදවත ඇතුලේ. ඒ වගේම භයානක පාපයන් තියෙන්නේ හදවත ඇතුලේ තමයි. භයානක පාපයන් තියෙන්නේ හදවත ඇතුලේ. අනිත් අය ගැන වැරදි විදියට හිතන එක ඉඛලාසයට පටහැනිව මිනිස්සුන් වෙනුවෙන් මිනිස්සුන්ගේ මූනිච්චාවට මිනිස්සු බලනවා කියලා අන් අය වෙනුවෙන් කරන්නා වූ අයහපත් හැඟීම්. ඒ වගේම ගෞරවනීය සහෝදරවරුනි කුෆර් එක කියන අල්ලාහ් තාලාව ප්‍රතික්ෂේප කිරීම ශිර්ක් එක අල්ලාහ් තාලාව ප්‍රතික්ෂේප ඒ කියන්නේ අල්ලාහ් තාලාට තව දෙයක් සමාන කිරීම මේ වගේ හැම පාපයක්ම කොහෙද තියෙන්නේ? හදවත ඇතුලේ තමයි තියෙන්නේ. භයානක පාපයනුත් හදවත ඇතුලේ ඒ වගේම හුඟක් වටිනා වූ කුසලුත් හදවත ඇතුලේ තමයි තියෙන්නේ. ඒක නිසා හදවත කියන එක හුඟක් වටිනා වූ තැනක් විතරක් නෙමෙයි හුඟක් පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ තැනක්. ඒකෙත් ගෞරවනීය සහෝදරවරුනි මේ හදවත කියලා එනකොට හදවතේ තියෙන භයානකම ලෙඩේ මොකද්ද දන්නවද? හදවතේ තියෙන භයානකම ලෙඩේ කිබර් කියන එක. උඩඟුකම, தற்பெருமை. இது உள்ளத்தில் இருக்கக்கூடிய பயங்கரமான நோய். பயங்கரமான நோய்.
භයංකරම් ඇයි මේක මෙච්චර දරුණුයි කියලා කියන්නේ භයානක ලෙඩක් කියලා කියන්නේ භයානක පාපයක් කියලා කියන්නේ හේතුව මොකද්ද දන්නවද? මේ කිබර් එක තියෙන නිසා තමයි ෂයිතාන් අද අල්ලාහ් තාලාගේ ශාපයටපත් උනේ. ආරම්භයේ ෂයිතාන් කියලා කියන්නේ කවුද? ඉබ්ලිස් කියලා කියන්නේ කවුද? මුඅල්ලිමුල් මලායිකා. මලක්වරුන්ට උගන්වපු මුඅල්ලිම් කෙනෙක්, උස්තාද් කෙනෙක්. මලක්වරුන්ට උගන්වපු ගුරුවරයෙක්. ඒ ෂයිතාන් මලක්වරුන්ට උගන්වනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් උගන්වන ගුරුවරයා උසස්ද? ඉගෙන ගන්න ශිෂ්‍යයන් උසස්ද? ගුරුවරයා තමයි උසස්. දැන් මලක්වරුන්ට උගන්වන ගුරුවරයෙක් නම් එයා මලක්වරුන්ට වඩා උසස් තැනක හිටියේ. ඒ තරම් උසස් තැනක හිටපු ෂයිතාන් ඉබ්ලිස් අද මොන තත්වයකටපත් වෙලා තියෙනවද? ඉන්නවද? ලඅනතුල්ලාහ් අල්ලාහ් තාලාගේ ශාපය ඇති වේවා කියලා කියන අවස්ථාවන් වල ඔක්කොම අල්ලාහ් තාලාගේ ශාපයට ලක් වෙන කෙනා. භයානකම නිරේ භයානකම තැන ගැඹුරුම තැන ඔහුට තමයි හිමි වෙන්නේ. ඛියාමත් දින වෙනකන් ඌට අල්ලාහ් තාලාගේ ශාපය අත් වෙනවා. මේ තරම් භයානක තත්වයට පහත්ම තත්වයකටපත් වෙන්න ඔහු කරපු පාපය මොකද්ද? බාහිර ශරීරයන් වලින් කරපු පාපයද? නෑ ගෞණීය සහෝදරෝනි. ඔහු කරපු පාපය මොකද්ද දන්නවද? අල්ලාහ් කුරානයේ පැහැදිලිවම සඳහන් කරනවා وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ. අපි ආදම් අලයිහිස්සලාම් තුමාණන්ව මැව්වට පස්සේ මලක්වරුන්ට කිව්වා, මලක්වරුන්ව බලලා අල්ලාහ් තාලා කියනවා ඔයගලන් ඔක්කොම ආදම්ට සුජූද් කරන්න. අල්ලාහ් තාලා කියන ආදම්ට සුජූද් කරන්න කියලා කියනවා. අල්ලාහ් තාලා කියපු ගමන් හැම කෙනාම සුජූද් කරා. ෆසජදල් මලායිකතු කුල්ලු. හැම මලක්වරයෙක්ම සුජූද් කරා. ඉල්ලා ඉබ්ලිස්. ඉබ්ලිස් වැහැරෙන්න. ඉබ්ලිස් සුජූද් කරේ නැහැ. දැන් යා අහනවා අර උදඟුකම ආවට පස්සේ ඇති වෙන එක ගුණාංගයක් තමයි මම මොකටද එයාට සුජූද් කරන්න ඕනේ? ඛලක්තනී මින් නාරින් ව ඛලක්තහු මින් තීන්. යා අල්ලාහ් ඔබ මාව ගින්නෙන් මවලා තියෙන්නේ. මේ ආදම්ව මැටි වලින් මවලා තියෙන්නේ, පස් වලින් මවලා තියෙන්නේ. මම මෙයාට ගෞණීය සහෝදරෝනි, දැන් එකෙන් මොකද්ද දන්නවද පෙන්눔 කරන්නේ? මම උසස්, මෙයා පහත්. අපි ගාව තියෙනවනේ සමහර වෙලාවට. මම කවුරුත් කාවත් බලන්න එපා. අපේ හදවත අල්ලලා බලන්න, අපේ හදවතත් එක්ක කතා කරලා බලන්න මේක මට එනවද? එයා කවුද? මම කවුද? ගෞණීය සහෝදරනි, මේක භයානකම තැනක්. ඛලක්තනී මින් නාරින් ව ඛලක්තහු මින් තීන්. අල්ලාහ් තාලා කුරානයේ කියනවා අබා වස්තක්බර්. ෂයිතාන් කරපු පාපය අබා වස්තක්බර්. ਉਹ ප්‍රතික්ෂේප කළා. සුජූද් කිරීම ප්‍රතික්ෂේප කළා. වස්තක්බර්. ඒ වගේම ඔහු උඩඟුකම් පෑවා. அவர் தற்பெருமை அடிச்சாரு. நான் பெரியவன், நான் யாரு? நான் இதுக்கு இவருக்கெல்லாம் சுஜூத் செய்யணும். அல்லாஹ் சுஜூத் செய்ய சொல்லிட்டான். என்னைய படைச்சா ரப்பு சொல்லுறான். இந்த நேரத்தில் நான் யாரா இருந்தா என்ன, நான் எவனா இருந்தா என்ன, எனக்கு எவனுக்கு சுஜூத் செய்ய சொன்னா என்ன? ரப்பு சொல்லிட்டான். මගේ අල්ලාහ් මට කියලා ඉවරයි. මගේ මවපු දෙවියන් මට කියලා ඉවරයි. දැන් මම මොකටද මගේ තරාතිරම කල්පනා කරන්නේ? කිව්වනම් මං කරන එක තමයි අබ්ද් කියන ගැත්තෙකුගේ ගුණාංගය. හැබැයි අර උදඟුකම නිසා මොකද්ද කරේ? මම මොකටද සුජූද් කරන්නේ? ඔහු ප්‍රතික්ෂේප කළා, උදඟුකම් පෑවා. වකාන මිනල් කාෆිරින්. අල්ලාහ් තාලා කුරානයේ කියන ඔහු කාෆිරවරයෙක් බවට පත් වුණා. ෂයිතාන් මේ තරම් භයානක තත්වයකටපත් වෙන්න හේතුව ඇවිල්ලා zina කරෙත් නැහැ, දුරාචාරයේ යෙදුනෙත් නැහැ, දූෂණය කරෙත් නැහැ කාවත්. ඒ වගේම හොරකම් කරෙත් නැහැ, මංකොල්ල කෑවේ නැහැ, මිනිස්සු මිනී මැරුවේ නැහැ. කිසිම අපි පව් ලොකු පව් කියලා හිතන කිසිම දෙයක් කරේ නැහැ. ඔහු කරපු පව මොකද්ද? අල්ලාහ් තාලා ඉදිරියේ උදඟුකම් පෑවා. තත්පෙරුමේ අදිච්චා. අල්ලාහ් තාලා කාෆිරා හමාතිටාන්. කාෆිරවරෙක් බවට අල්ලාහ් තාලා මාරු කරා.
එස ගෞරවනීය සහෝදරෝනි මේක තමයි භයානකම පාපය. ඒක නිසා තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා මේ උඩඟුකම කියන එක මේක අල්ලාහ් තාලාට අයිති දෙයක්. උඩඟුකම කියන එක අල්ලාහ් තාලාට අයිති දෙයක්. මේක අල්ලාහ් තාලා තව කෙනෙකුට, ඒ කියන්නේ අල්ලාහ් තාලාගේ ගැට්ටන් මේක හිමි කරගන්න එක අල්ලාහ් තාලා කැමති නෑ. ලා යද්ඛුලුල් ජන්නත ලා යද්ඛුලුල් ජන්නත මන් කෙනෙකු ස්වර්ගයට ඇතුළු වෙන්නම බෑ. ඇතුළු වෙන්නෙම නෑ. කොහොම කෙනෙක්ද? කාන ෆී क़ල්බිහි මිස්කාල ඛර්දලින් මින් කිබර්, අනු ප්‍රමාණයක තරම් උඩඟුකම තමන්ගේ හදවත තුල තියෙන කෙනෙක් ਉਹ ස්වර්ගයට ඇතුළු වෙන්නෙම නෑ. ස්වර්ගයට ඇතුළු වෙන්නෙම නෑ. ගෞරවනීය සහෝදරනි, මං ගැන කල්පනා කරලා බලමු. මගේ හිත ඇතුලේ උඩඟුකම අනු ප්‍රමාණයක තියෙනවා නම් අල්ලාහ් තාලා මාව ස්වර්ගයට ඇතුළු කරන්නේ නෑ. අල්ලාහ් තාලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියපු හදීසයන්. එනිසා ගෞරවනීය සහෝදරනි, මේ උඩඟුකම කියන එක තමයි හැම පාපයකම මුල. හැම පාපයකම මුල. අපේ හදවතින් ඇති වෙන පාපයන් වල මුල මේ උඩඟුකම තමයි. දැන් අපි කල්පනා කරන්න ඕනේ අපිට උඩඟුකම තියෙනවාද නැද්ද? අපි සමහර වෙලාවට අපි වැරදි දේවල් කියලා අපි උඩඟුකම තියෙනවා කියලා සමහර අපි ජජ් කරගන්නවා. අපිම තීරණය කරගන්නවා. මෙයා ලොකු වාහනයක යනවානේ, මෙයාට මාර උඩඟුකමක් තියෙන්නේ. මෙයාට සල්ලි තියෙනවානේ, මෙයා ලස්සනට අඳිනවානේ, ඒක නිසා මෙයාට මාර උඩඟුකමක් තියෙන්නේ. ගෞරවනීය සහෝදරනි, සල්ලි තියෙන එක උඩඟුකමකුත් නෙමෙයි. ලොකු වාහනවල ඒගොල්ලන්ට වාහනයක් ගන්න සල්ලි තියෙනවා නම්, වාහනයක් ගත්තා නම්, වාහනේ යනවා නම් ඒක උඩඟුකම නෙමෙයි. ගෞරවනීය සහෝදරනි, ලස්සනට අඳින්න අඳුමක් තියෙනවා නම්, ලස්සනට අඳිනවා නම් ඒක උඩඟුකමක් නෙමෙයි. ගෞරවනීය සහෝදරනි, ඒක අල්ලාහ් තාලා උන්ට දීලා තියෙන නියාමතයක්. ඒ නියාමතයන් උන් පාවිච්චි කරනවා. හැබැයි ඒක තියාගෙන උඩඟුකමක් පානවා නම් එතන තමයි උඩඟුකම තියෙන්නේ. මේක තියෙන එක නෙමෙයි උඩඟුකම. ஒருத்தருக்கு பணம் இருக்குது, அந்தஸ்து இருக்குது, பட்டம் பதவி இருக்குது, அல்லது அழகா உடுக்கிறாரு என்றதல்ல பெருமைக்குரிய அடையாளம். ஒருத்தருக்கு அது இல்லை, இந்த உடனே நாங்க முடிவு செஞ்சிடப்படாது. இவருக்கு எல்லாம் சரியான தற்பெருமை, அப்பா பெருமை பிடிச்சவன்வல். அதை வச்சு கொண்டு பெருமை அடிச்சாதான் பெருமை உடையவங்க. அது இருக்கிற எல்லாரும் பெருமை உடையவங்க அல்ல. நாங்க பார்க்கணும் எங்கள்கிட்ட பெருமை இருக்குதா, செக் பண்ணணும். අපි කල්පනා කරන්න ඕනේ. අපි කල්පනා කරනවා අපිට උඩඟුකම තියෙනවද? අපිම චෙක් කරලා බලන්න ඕනේ. මේක අනිත් අයව චෙක් කරන්න ඕනේ නැහැ. මම මාව චෙක් කරලා බලන්න. මේක තව එක්කෙනෙක්ව චෙක් කරන්න බෑ. තව එක්කෙනෙක්ව චෙක් කරන්න බෑ මේකෙන්. ඇයි? එකක් තියෙනවා මේ හදවත කියලා තියෙන අල්ලාහ් තාලා කොහෙද තියලා තියෙන්නේ? හදවත තියලා තියෙන්නේ ශරීරයේ ඇතුල් පැත්තේ. හදවත තියෙන්නේ ඇතුල් පැත්තේ. ඒ හදවත ඇතුලේ තියෙන දේවල් කොහොමද අපිට පේන්නේ? හදවතම අපිට පේන්නේ නැහැ. හදවත ඇතුලේ තියෙන දේවල් අපිට කොහොමද පේන්නේ යන්නේ? කොහොමද පේන්නේ නැන්නේ? කොහොමද අපි ජජ් කරන්නේ? මෙයාට මේක තියෙනවා, අරක තියෙනවා කියලා. මෙයාට ඊමාන් තියෙනවා, මෙයාට කුෆර් තියෙනවා, මෙයාට මුනාෆික් තියෙනවා කියලා අපි කොහොමද ජජ් කරන්නේ? මේවා ඇතුලේ තියෙන දේවල් නේ. ගෞරවනීය සහෝදරෝනි, ඒක නිසා කාටවත් තව කෙනෙක්ව මේ හදවත හා සම්බන්ධ දේවල් කියලා ජජ් කරන්න බෑ. ඒක අල්ලාහ් තාලා විතරයි දන්නේ. දැන් අපි කල්පනා කරන්න ඕනේ මට තියෙනවාද කියන එක මම ජජ් කරන්න ඕනේ. කොහොමද ජජ් කරගන්නේ? මම ලස්සනට අඳින එක නෙමෙයි. මේකට ආලිම් වුන් ලේසි ක්‍රමයක් කියලා දෙනවා. ලේසි ක්‍රමයක්. අපිට උඩඟුකම තියනවාද කියන එක බලාගන්න හුඟක් දේවල් තියෙනවා, හුඟක් ක්‍රමයන් තියෙනවා. ලේසිම ක්‍රමය කොහොමද දන්නවද? ආලිම් වුන් පැහැදිලිවම සඳහන් කරනවා කවුරුන් තමන්ටම කියලා ස්ටේටස් එකක් තියාගන්නවා. මට ස්ටේටස් එකක් තියෙනවා. ඒක වැරදි නෑ. මම කාවත් උදාහරණයකට ගන්නෙත් නෑ. මම මාව උදාහරණයකට ගන්නම්. සමාවෙන්න ආලිම්ලා ඉන්න මම මේ අනිත් ආලිම්ලව කියනවා නෙමෙයි. මම ආලිම් කෙනෙක් නිසා මම මාව උදාහරණයකට ගන්නම්. දැන් මම ආලිම් කෙනෙක්. දැන් මම අල්ලාහ් තාලාගේ ඉල්ම් එක, කුරාන් හදීසය ගැන මම ඉගෙන ගත්තා කියන එක මට අල්ලාහ් තාලා දීපු වරප්‍රසාදයක්. මේක අල්ලාහ් තාලා මට දීපු වරප්‍රසාදයක්. මේක මගේ දස්කමක් නෙමෙයි. අල්ලාහ් තාලා මට දීපු වරප්‍රසාදයක්. දැන් මේ වරප්‍රසාදය තියාගෙන මම මොකද කරන්නේ? මම ආලිම් කෙනෙක්නේ කියලා මම
මගේ ස්ටේටස් එක මම හිතට ගන්නවා. මම ඒක තියාගෙන පපුවේ පොඩ උඩට තියා ගන්නවා. මම කවුද? මම ආලිම්නේ. කියලා මම මගේ හිතට ඒ ස්ටේටස් එක මට කියලා මම ස්ටේටස් එකක් තියාගත්තු ගමන් මොකද්ද දන්නවද වෙන්නේ? අනිත් අය ඔක්කොම ෆිල්ම් එකෙන් මට වඩා අඩු කට්ටිය ඔක්කොම මම පොඩ්ඩක් පහත් තත්වයකින් බලන්නේ. ඒගොල්ලන්ට දන්නේ නැහෙනි. ඒගොල්ලන්ට දන්නේ ෂයිතාන්ට ආවේ. ෂයිතාන්ට ආවේ. මම කවුද? ඒගොල්ලන් කවුද? මම මේ ෆිල්ම් එක තියලා කියන්නේ ගෞරවයෙන් සෞතුනේ මාව උදාහරණයක් ගන්න. මම වෙන කාවත් නෙමෙයි මාව උදාහරණයක් ගන්න. මේක අපි අපේ ස්ටේටස් එක තියලා කල්පනා කරලා බලමු. අනිත් අය මට ගෞරවය කරනවා ඒක වෙනම කතාවක්. අනිත් අය මෞලවි කෙනෙක් නේ ආලිම් කෙනෙක් නේ කියලා ගෞරව කරනවා ඒක වෙනම කතාවක්. නමුත් මම ඒක මගේ හිතට අරගෙන මම ඒක ලොකු කරලා හිතාගත්තා නම් දැන් මම මොකද්ද කරන්නේ? අනිත් අයව පහත් විදියට බලනවා විතරක් නෙමෙයි දැන් මම බලාපොරොත්තුවක් වෙනවා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අනිත් අය මට ගරු කරන්න ඕනේ. මත්තවගේ නේ ගන්නිය පඩතෝනේ මේඳ නාව ස්ටේටස් වෙච්චිකන් තානේ නක මාව ගරු කරන්න ඕනේ. දැන් කවුරු හරි කෙනෙක් මාව නිකන් බලලා ගණන් ගන්න නැතුව ගියා. hina වෙන්නේ නැතුව ගියා. මම hina වුණා එයා hina වෙන්නේ නැතුව ගියා. දැන් මගේ හිතට ඒක රිදෙනවා. එයි බලන්නකෝ උන්ට ගරු කරන්න දන්නේ නැහනේ. මොල් ගන්නිය පඩත දිරියාවේ. එන් නා ඉදිරිපා කරන්නේ අද. මම ඒක බලාපොරොත්තු වෙනවා දැන් මට ලැබෙන්නේ නැතුව තියෙනකොට මට ඒක වේදනාවක්. බවනේ සහෝදරෝනි මෙතනදී තමයි අපි අපේ ජීවිතේ වරද්ද ගන්නෙ. දැන් මේක මොන තත්වයකටපත් වෙනවද කියලා කිව්වොත් දැන් මම බලාපොරොත්තු වෙනවා බලලා කතා දැන් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ආදාසරට ඔයා මේම කතා කරන්නේ මේම කියලා මට දැන් එක්කෙනෙක් නිකන් ඕනවට පාවට වගේ කතා කරනවා මම ආලිම් කෙනෙක් කියලා දැනත් එයා මොකද කරන්නේ නිකන් කවුද වගේ මාත් එක්ක කතා කරනවා දැන් මගේ හිතේ ඒක වේදනාවක් එයි මම බලාපොරොත්තු වෙන්නේ මෙයා කතා කරනකොට මම ආලිම් මෙයා මාත් එක්ක මෙහිම කතා කරන්න ඕනේ නිහතමානීව කතා කරන්න ඕනේ පණිවා පේසෝනේ පිටිට ණය ඉදිරිපත් කරන්න ඊට පටහැනි මෙයා කතා කරනකොට දැන් මගේ හිතට රිදෙනවා ඒක දැන් මට එයත් එක්ක කේන්තියක් එනවා තරහක් එනවා දුකක් එනවා එයත් යන කද්දප්පා මේගොල්ලන්ට අපි කියනවානේ සමහරවල් කද්දප්පා මේගොල්ලන්ට කතා කරන්න දන්නේ නැද්ද එනවා මදිකතරියාදේ කියලා අපි කතා කරන්න පටන් ගන්නවා එයි මේක මම මගේ හිතේ බලාපොරොත්තු වෙන නිසා මේක දැන් මොන තත්ත්වයකටපත් වෙනවද කියලා කිව්වොත් දැන් මෙහෙම හිතලා දැන් මට එයා ගැන වැරදි මතයක් දැන් අල්ලාහ් තාලා කුරානයේ කතා කරන්න පටන් ගන්නවා ඉන්න බഅ්ද දන්නි ඉස්මුන් ඔයා හිතන සමහර සිතුවිලි වැරදි සිතුවිලි පාපකාරී සිතුවිලි එයා දැන් එයා ගැන වැරදියට හිතනවා ආපෝ මූට කවුරු අපිට කතා කරත් කියන්නේ ආපෝ ඌ ගැන කතා කරන්න එපා ඌට මුකුත් දන්නේ නැහැ ඌට මේ මිනිස්සුන් ගරු කරන්න දන්නේ නැහැ ආලිම්ලාව ගරු කරන්න දන්නේ නැහැ පඩිචෝංගල මදිකතරියාදේ උගතුන්ව ගෞරව කරන්න දන්නේ නැහැ කියලා දැන් අපිට ඇති වෙච්ච ඒ වේදනාව අපි අනිත් අයට කියනවා ඒ විතරක් නෙමෙයි එයා ගැන වැරදි ආකල්පයක් අපේ හිත තුළ තියා ගන්නවා දැන් මේකෙන් මොකද වෙන්නේ ඒ වැරදි සිතුවිලි ආවට පස්සේ දැන් අපිට එයත් එක්ක කේන්ති දුකයිනේ දැන් අපි මොකද කරන්නේ එයා ගැන වැරදි හොයන්න පටන් ගන්නවා අල්ලාහ් තාලා ඒ කුරාන ආයතයේම කියනවා එයා මොකද්ද කරන්නේ වැරදි එයා මොකද්ද කරන්නේ කියලා අපි වැරදි හොයනවා අල්ලාහ් තාලා කියනවා වලා තජස්සසු ඔයා අනිත් අයගේ වැරදි හොයන්න යන්න එපා ඔයා අනිත් අයගේ වැරදි හොයන්න යන්න එපා දැන් වැරදි හොයනවා දැන් වැරදි හොයලා වැරදි හම්බ වෙනකොට දැන් මෙයා දකිනවා කවුරුත් මිනිස්සු කියන කවුරු වුණත් වැරදි කරන කට්ටියනේ මට කියන්න පුළුවන්ද මම 100% පර්ෆෙක්ට් අංග සම්පූර්ණයි කියලා කියන්න පුළුවන් අපි හැම එක්කෙනාටම වැරදි සිදුවනවා දැන් මේ පුද්ගලයාට වැරද්දක් සිදු වෙනවා දැන් තියෙන කේන්තියට තියෙන වැරදි ආකල්පය නිසා දැන් ඒ වැරදි දේවල් හොයන්න පටන් ගන්නවා දැන් ඒව දැක්කට පස්සේ මොකද්ද කරන්නේ දැන් ඒ වැරදි ටික අපි තුල තියාගෙන ඉන්න බෑ ඉහල් කුලක වෙච්ච කොනි කියලා දැන් අපි මොකද්ද කරන්නේ එයා ගැන දන්නවද එයා කවුද දන්නවද එයා මෙහෙම කෙනෙක් කියලා අනිත් අය ඉදිරියේ එයා ගැන කේලම් කතා කරනවා අවලාද නගනවා அவரை நாங்க புறம் பேசுறோம் ghibat பேசுறோம் அல்லாஹ் குர்ஆன்ல சொல்றான் wala yaghtab ba'dukum ba'dha ඔයගොල්ලන්ගෙන් කෙනෙක් තවත් කෙනෙක් ගැන ghibat කතා කරන්න එපා ඒගොල්ලන්ගේ වැරදි තියෙන වැරදි වුණත් ඔයගොල්ලන් කතා කරන්න යන්න එපා යා නැති වෙලාවේ
ayuhibbu ahadukum an yakula lahma akhihi maitan fakarihtumuh. ඔයගොල්ලන් කැමතිද ඔයගොල්ලන්ගේම සහෝදරයෙක්ගේ මාංශ මස් කන එක ඔයගොල්ලන් කැමතිද? ඔයගොල්ලන් ඒක පිළිකුල් කරනවා නේද? මේ වගේ තමයි ඔයා තව එක්කෙනෙක් ගැන ගීබත් කතා කරන එක. මේ තරම් භයානක පාපයක්. මේ පාපයට මුල මොකද්ද? මේ පාපයට මුල කොහෙද? මේ තරම් භයානක පාපයකට මුල කොහෙද? අපේ හිත ඇතුළට ආපු ඒ කිබර් කියන උඩඟුකම. ඉතින් ගෞරවනීය සහෝදරෝනි, මම කියන්නේ අපිට ස්ටේටස් එකක් තියෙන එක වැරද්දක් නෙමෙයි. අපි ලොකු කට්ටිය, අපි උගත් කට්ටිය, අපි උසස් පැලැන්තිය කට්ටිය, මේක වැරද්දක් නෙමෙයි. නමුත් ගෞරවනීය සහෝදරෝනි, මේක මම තියාගෙන අනිත් අයව පහත් කරලා බලන එක. මම මේක නිකන් මට ලොකුකමක් ලැබුණා වගේ හිතන එක. මේක අල්ලාහ් තාලා මට දීපු නියමත් එකක්, වරප්‍රසාදයක්. අල්ලාහ් තාලා මට බැරිද මගෙන් මේක උදුරලා ගන්න? දවසකින් මගේ ඔළුව පොඩ්ඩක් මෙන්ටල් කරන්න බැරිද? අද ආලිම් මම අද මිම්බර් එකේ ඉඳලා ඛුතුබා කරනවා. හෙට මට මාව මානසික රෝහලක් ඇතුළට දාන්න බැරිද? අල්ලාහ් තාලාට බැරිද ඒ තත්ත්වයටපත් කරන්න? මේක අල්ලාහ් තාලා අපිට ලබා දීලා තියෙන නියමත් එකක්. இன்னொரு பாசல் சொல்றேன், இது அல்லாஹ் எங்களுக்கு போட்ட பிச்சை. இதை வச்சு எங்களுக்கு பெருமை அடிக்க இயலுமா? நான் அவனை விட, நான் இவனை விட என்று பெருமை அடிக்க இயலுமா? நாங்க யாரு? கண்ணியத்துக்குரியவர்களே, அது மக்கள் எங்களுக்குள்ளுக்க அதாவது தராத்திரங்களை போட்டிக்கிறாங்க. ஆனா நாங்க ஒவ்வொருத்தரும் பொறுமதியானவங்க. අපි හැමදේම වටිනා වූ අය. අපිට තියෙන හැම තරාතිරමක්ම එක්කෙනෙක් කුලී වැඩක් කරනවා නම් ඒ කුලී වැඩ කිරීමත් එයාට හොඳ තරාතිරමක් එක. අපි හිතන්නේ මොකද්ද? උදාහරණයකට අපේ ලෝකයේ පැවැත්ම කොහොමද තියෙන්නේ? ලෝකයේ විනිශ්චය කරලා තියෙන්නේ කොහොමද? මෙයා හොඳ උගතෙක්, ડોක්ටර් කෙනෙක්, මෙයා ගෞරවනීය කෙනෙක්, ඉංජිනේර කෙනෙක්, මෙයා ගෞරවනීය කෙනෙක්, මේ අධ්‍යාපනයේ තියෙනවා, මේ ස්ටේටස් එක තියෙන නිසා මෙයා මේ වගේ කෙනෙක් කියලා මේ ලෝකයේ ඒගොල්ලන් තීරණය කරලා තියෙනවා. නමුත් ගෞරවනීය සහෝදරෝනි, හැම එක්කෙනාම වටිනා වූ කෙනෙක් කියන එක තමයි ඉස්ලාමයයි කුරානයයි අපිට කියලා තියෙන්නේ. ඒක නිසා තමයි අපේ හැම ඉබාදතයකම අල්ලාහ් තාලා ඒක පෙන්වන්නේ. සෆ් එකම ඇතිනේ ඒක පෙන්වන්න. සෆ් එකම මේක මාර වටිනා ගෞරවනීය සහෝදරෝනි. අනිත් අයට අපි කියලා දෙනකොට මේවා අපේ ඉස්ලාමීය තුල සමානාත්මතාවයක් තියෙනවා කියලා කියන එක අපිට කොච්චර ලොකු ආඩම්බරයක් ගන්නවද? ඇයි? වෙනත් ஆகம்பல එක නෑ, வேற மதங்கள்ல அது இல்ல. அவங்க புதுனமா பார்க்கறாங்க. புதுனம் நாங்க சொல்லுவோம், சில அந்நியர்கள் வந்து கேட்கக்கூடிய எங்கட சஃப்களை பாருங்க, எங்கட சஃப்கள்ல இப்ப இந்த ஜும்மாவுடைய நாளையில சஃப்கள் எல்லாம் நிறைஞ்சிருக்குது. ஒரு மினிஸ்டர் தான் வாராரு ஜும்மா தொழுகிறதுக்கு, அவர் லேட்டாவி வாராரு, அவர் மினிஸ்டர் தானே. வேற ஃபங்க்ஷன்ல நீங்க அவரை எடுத்து முன்னுக்கு இருப்பட்டலாம். ஆனா இது பள்ளி, இது அல்லாஹ்வுடைய இபாதத் செய்யக்கூடிய இடம், இபாதத் நடக்குது. இப்ப அவர் என்ன செய்யணும்? எப்ப வந்தாரு தூரத், அதாவது அவர் லேட்டாகி வந்தாருன்னா அவர் இருப்பாரு பின்னுக்கு. இந்த இடத்துல அவர் முக்கியமானவர், அவரை முன்னுக்காக்கவும் நீங்க முற்படுத்தப்பட மாட்டாது. யாரு முன்னுக்கு வந்தாங்களோ, நேரத்தோட வந்தாங்களோ அவங்க தான் முற்படுத்தப்படுவாங்க. இது இஸ்லாம் காற்று அழகான வழி. ஏன்னா நீங்க யாரும் அல்லாட முன்னுக்கு யாரும் இல்ல, எல்லாம் ஒரே மாதிரி தான், ஒரே தராத்திரம் தான். இதை நாங்க எங்களோட வாழ்க்கையில் எடுத்துக்கொள்ள கூடாது. අපි මේක අපේ ජීවිතයට ගන්න හොඳ නැත්තේ. අපි ඔක්කොම එක වගේනේ. අපි ඔක්කොම අල්ලා ඉදිරියේ එක හා සමානයි. ඒක නිසා ගෞරවනීය සහෝදරෝනි, මේවා තියලා අනිත් අයව පහත් කරලා කතා කරන එක, පහත් කරලා බලන එක, මේක අපේ ජීවිතයෙන් ඉවත් කරන්න ඕනේ. මේවා තියෙන තාක්කල් අපි කරන යහපත්, මම ආරම්භයේ කිව්වා වගේ අපි කරන යහපත් ක්‍රියාවන් වල ප්‍රතිඵලයන් අපිම විනාශ කරගන්නවා. මේ ඉබාදත් කරනවා, මේ ඔක්කොම හොදගෙන යනවා. ඒක නිසා අපි මේක හිතට ගන්න ඕනේ. මේක ගැන හුඟක් කල්පනා කරන්න ගෞරවනීය සහෝදරයන්. සමහර වෙලාවට අපිට හිතෙනවා, ඒක සහෝදරයෙක් එදා මං ගාව අහනවා, හසරත් සමහර වෙලාවට අපේ රස්සාව ඒ විදිහටනේ තියෙන්නේ හසරත්. සමහරුන්ගේ රස්සාව මේ විදිහට තමයි තියෙන්නේ. එයා කියනවා, එයා සෝල්ජර් කෙනෙක්, එයා ආමි එකේ වැඩ කරන කෙනෙක්. එයා කියනවා, මම යත්තේ කතා කරනකොට සමහර දේවල් කිව්වා. නබිතුමා කතා කරපු ශෛලය, කතා කරපු විදිය, නබිතුමා හරි සියුම් විදියට කතා කරේ, හිත කඩන විදියට කතා කරේ නෑයි කියලා කියනකොට එයා අහනවා මගෙන්, හසරත් සමහර වෙලාවට අපිට කතා කරන්න ඕනේ මේ විදියට තමයි, රෆ් කතා කරන්න ඕනේ. රෆ් කතා කරන්න ඕනේ. අපිට නිකන් සැහැල්ලුවෙන් කතා කරන්න බෑ අපේ යටතේ ඉන්න කට්ටියට.
ඒගොල්ලන්ගේ ඒක ජොබ් එක. මං කිව්වා ඔයා එහෙම කතා කරන්න ඕනේ නම් ඒක කතා කරන්න. හැබැයි ඔයාගේ හිතේ හිත සිතුවිල්ල තියාගන්න. මම මේම රෆ් එකේ කතා කරනවා. මම මගේ යටතේ ඉන්න කට්ටියනේ මට ඕන වැඩක්. මොකෝ මං කියන්නේ අහන්න ඕනේ. නිකන් ඒ කියන්නේ අහන්න ඕනේ කියන එක නෙමෙයි. මේගොල්ලෝ මට වඩා පහත් කට්ටියනේ කියලා. එහෙම හිතන ඒ චේතනාවෙන් ඒක කරන්න එපා. ඔයාගේ ජොබ් එක ඩියුටි එක ඒක නිසා මම මේක කරනවා. එන මොකද්ද කරන්නේ? ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයාගේ හිතේ ඒ අය ගැන ආදරයක් තියාගන්න. ඒ අයත් මං වගේම මිනිස්සු කියලා හිතන්න. එතකොට ඔයගොල්ලන් අතරේ උදව් කරන සිතුවිලි ඇති වෙයි. යහපත් ප්‍රතිඵලයන් ලැබෙයි. එසා ගෞරවනීය සහෝදර අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සියලුම දෙනාට මේ භයානක පාපයන් වලින් හදවතින් ඇතිවෙනා වූ භයානක පාපයන් වලින් අල්ලාහ් තාලා අපිව ආරක්ෂා කරලා අල්ලාහ් තාලාට තෘප්තිමත් වූ අල්ලාහ් තාලාගේ තෘප්තිය ලැබූ යහපත් තක්වා ඇති මුමින් වරුන් බවට අල්ලාහ් සුබ්හානහු වතාලා අප සියල්ලන් පත් කරත්වා. යා අල්ලාහ් අපගේ පව් සියල්ල සමා කරනු මෙන්න යා අල්ලාහ්. Ya Allah අපගේ දෙමව්පියන්ගේ පව් සියල්ල සමා කරනු මෙන්න යා අල්ලාහ්. Ya Allah අපගේ උස්තාද් වරුන්ගේ පව් සියල්ල සමා කරනු මෙන්න යා අල්ලාහ්. Ya Allah අපගේ හදවතින් ඇතිවෙනා වූ පාපයන් සියල්ලක්ම ඔබ සමා කරනු මෙන්න යා අල්ලාහ්. Ya Allah අපට අපගේ හදවත් තුළට යා අල්ලාහ් යටහත් පහත් භාවය ඇති කරනු මෙන්න යා අල්ලාහ්. තවාදු කියන යටහත් පහත් භාවය ඇති කරනු මෙන්න යා අල්ලාහ්. කිබර් කියන උඩඟුකම අපෙන් ඉවත් කරනු මෙන්න යා අල්ලාහ්. යා අල්ලාහ් යා අල්ලාහ් කිබර් එකේ තියෙන කට්ටිය යා අල්ලාහ් ඔබ පහත් කරයි යා අල්ලාහ්. යා අල්ලාහ් යටහත් පහත් වෙ ඉන්න කට්ටිය ඔබ උසස් කරයි කියලා නබිතුමාණන් හදීසයන් වල සඳහන් කරලා තියෙනවා යා අල්ලාහ්. අපට ඒ තවාදු එක ඇති කරනු මෙන්න යා අල්ලාහ්. යා අල්ලාහ් අපගේ සියලුම යහපත් ක්‍රියාවන් ඔබ කබූල් කරනු මෙන්න යා අල්ලාහ්. යා අල්ලාහ් අපගේ දෙමව්පියන්ගේ පව් සියල්ල සමා කරනු මෙන්න යා අල්ලාහ්. අපගේ උස්තාද් වරුන්ගේ පව් සියල්ල සමා කරනු මෙන්න යා අල්ලාහ්. අපගේ දෙමව්පියන්ගේ උස්තාද් වරුන්ගෙන් කවුරුන් ජීවතුන් අතර ඉන්නවාද ඔවුන්ගේ පව් සියල්ලත් සමා කරනු මෙන්න යා අල්ලාහ්. කවුරුන් මරණයටපත් වෙලා ඉන්නවාද ඔවුන්ගේ පව් සියල්ලත් සමා කර ඔවුන්ගේ ඛබරයන් ස්වර්ගයේ උද්‍යානයන් බවට පත් කරනු මෙන්න යා අල්ලාහ්. وآخر دعوانا الحمد لله رب العالمين. الحمد لله نحمده ونستعينه ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلله فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فيا أيها الناس وحدوا الله فإن التوحيد رأس الطاعة واتقوا الله فإن التقوى ملاك الحسنات وعليكم بالسنة فإن السنة تهدي إلى الجنة وعليكم بالإحسان فإن الله يحب المحسنين ولا تقنطوا من رحمة الله فإنه أرحم الراحمين ولا تحبوا الدنيا فتكونوا من الخاسرين. فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والذين كذبوا بآياتنا واستكبروا عنها أولئك أصحاب النار هم فيها خالدون. صدق الله العليم. بارك الله لنا بالقرآن العظيم ونفعنا بالآيات والذكر الحكيم. وأقول قولي هذا واستغفروا إنه هو الغفور الرحيم. الحمد لله نحمده ونستعينه ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلله فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. أرسله بالحق بشيرا ونذيرا بين يدي الساعة. من يطع الله ورسوله فقد رشد ومن يعص الله ورسوله فإنه لا يضر إلا نفسه ولا يضر الله شيئا. أما بعد فإني أوصيكم ونفسي أولا بتقوى الله وأحذركم يوما عبوسا قمطريرا. فقد قال الله تعالى في القرآن الكريم أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وعلى آل محمد وصل على المؤمنين والمؤمنات والمسلمين والمسلمات. قال النبي صلى الله عليه وسلم أرحم أمتي بأمتي أبو بكر وأشد في أمر الله عمر وأصدقهم حياء عثمان وأقلهم علي رضي الله تعالى عنهم وفاطمة سيدة نساء أهل الجنة رضي الله عنها والحسن والحسين سيدة شباب أهل الجنة رضي الله عنهما وحمزة أسد الله وأسد رسوله. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. اللهم أعز الإسلام والمسلمين وأذل الشرك والمشركين ودمر أعداء الدين واجعل هذا البلد آمنا مطمئنا وسائر بلاد المسلمين. ربنا اغفر لنا ولإخواننا الذين سبقونا بالإيمان ولا تجعل في قلوبنا غلا للذين آمنوا ربنا إنك رؤوف رحيم. عباد الله يرحمك الله إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر ولذكر الله أكبر والله يعلم ما تصنعون.